එන්නේ කොහමද කියලා දන්නව ඇතිනේ. මේගොල්ලෝ නොදන්නවා වුණාට සාකුවේ වැඩිපුර මොනරු ඉන්න අයට තමයි පෝසත්තු කියන්නේ. කැලේ ඉඳන් මිදුලට ආපු මේ දෙන්නගේ හබේ මොකක්ද බෑටම කොටා ගන්න තමයි බලන්නේ. මොකක්ද බෑටම මේ පළයිලව්ව. දෙන්නම ලේසි පාසු මොනරු දෙන්නෙක් නෙවෙයි. තරම හිතා ගන්න පුළුවන්නේ. මේගොල්ලෝ සැරිසරන්නේ දිඹුලාගලාවට වනාන්තරේ. ඇවිත් තියෙන්නේ මනම් පිටියේ ගෙදරක මිදුලකට. කවුද ඔය අපේ මිදුලට ඇවිත් රණ්ඩු කරන්නේ ඈ? ගෙදර පූසාමිත් එළියට බහැලා බැලුවා. මොකක් හරි වුණොත් එහෙම මං එපා සාකි දෙන්න. මේ වෙයිකේ සිද්ධ වෙන හැම අලකලංචයක්ම වාර්තා කරන්නේ මේ පූසාමිනේ. ඒ ගමන ආයි පටන් ගත්තා නේද? මේම අලංකාර පිල්කලමක් මටත් තිබ්බනම් කියලා පූසාමිට හිතුණා. කොච්චර අලංකාර වුණත් ඉස්සුවාම පසෙලියනේ. පසෙලිය දාගෙන නටන මොනරු වගේ උදවියේ කොහෙත් ඉන්නවයි කියනවන්නේ. ඒ අතරේ කවුද බලන්න ඇවිත් තියෙන්නේ? සෙබඩ කිට්ටු කලා විතරයි මේ දෙන හිමින් කැලේට මාරු වුණා. හරියට රණ්ඩු වෙන තැනකට නෝනලා කිට්ටු කරනකොට මහතුරු මාරු වෙනවා වගේ නේද? ඒ වුණාට රණ්ඩුව නම් ඉවරයක් නෑ වගේ. දෙන්න එක හති අරිනවා වගේ. තරම හිතා ගන්න පුළුවන්නේ. අපට කිව්වේ මනම් පිටියේ නිමල් ජයරත්න. පුතාගේ වයස අවුරුදු 5යි. තාම පාසල් යන්නේත් නෑ. නමුත් බලන්න කොහමද වැඩ කියලා. පදිංචියේ හොරණ නම නදුන් දිලුස්. වයස අවුරුදු 3 ඉඳන් මේම හැකියාවන් පෙන්නනවායි කියනවනේ. පුතාට ඕනෑම බෙර වර්ගයක් වාදනය කරන්න පුළුවන්. කැමරාවට අසු කරගත්තේ පානදුරේ දර්ශනද සොයිසා. අපූර්ව දුර්ලභ හැකියාවන් ඇති දරුවන්ට අටපට්ටම විවෘත බව කවුරුත් දන්නවනේ. පුතාට වඩා ලොකුයි නේද? සමහරු එකපාර ලොකුවට ඉපදුනා වගේ හිටියට හැමෝම මුලින්ම ඉපදුනේ පුංචියට. පුංචියට ඉපදුනාට මෙයා නම් ලොක්ෙක් වගේ නේද? පුංචි කාලේ සිද්ධ වෙච්ච දේවල් බලන්නකෝ. පුංචි කාලේ අපි කවුරුත් මෙහෙම කෝලම් කොච්චර කරන්ට ඇද්ද නේද? කෑම කන්නෙත් බර කල්පනාවක වගේ. මේ අම්මා නැති වෙලාවෙනේ. බඩු ගන්නට ගියාම අම්මට වැඩිම උදව් කරන්නේ මමනේ. ඒ ගමන ආයෙත් වහින්න පටන් ගත්තා. මේ දවස්වල හැමතැනම වර්ෂාව. වර්ෂාවෙන් පස්සේ තැන තැන බිම්මල් හැදෙනවා.
නමුත් මෙහෙම බිම්මලක් මීට කලින් දැකලා තියෙනවද බලන්න. විස්කම්බේ අඩි 1.5කට වැඩි කුඩා බිම්මල් 65කට වැඩිය වටේ තියෙනවා. ඌරු කහ වර්ගයේ බිම්මලක් කියනවානේ. තිබුණේ කඩු ගන්නාව ලගමුව ගමේ ලිලිස් මහත්මියගේ ගෙවත්තේ. ආරංචිය දුන්නේ ධම්මික මහත්තයා. කැමරාවට හසු කරගත්තේ කන්තලේ කේ.ඩී. විජේපාල. අපේ රටේ අපේ මිනිසුන්ට හමුවන අපූර්ව දුර්ලභ දේවල් වලට අටපට්ටමේ විශේෂ තැනක් තියෙන බව කවුරුත් දන්නවනේ. ඒ වගේම රට මොකද්ද කියලා සලකන්නේ නැහැ. අපූර්ව දුර්ලභ විස්මිත දෙයක් නම් ඒ හැම දෙයකටම අටපට්ටම විවෘතයි. අටලෝ දහමට අයිති හැම දෙයක්ම අටපට්ටමේ. තක්කලි ගස් උස යන බව හැබෑව. නමුත් අඩි 9ක් උසට තක්කලි ගහක් තියෙන්න පුළුවන්ද? මේ තක්කලි ගහ තිබුණේ පොල් ගහවෙල ජස්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ ගෙවත්තේ. තක්කලි කඩන්නේ වහලෙට නැගලා. අපට කිව්වේ මහේෂ් උදේ කුමාර. මීට වඩා උස තක්කලි ගහක් තියෙනවා නම් වහාම අටපට්ටමට දැනුම් දෙන්න ඕනේ. වහලෙත් වගාවක් තියෙනවා. නමුත් මේ කියන්නේ වහලේ වගාවක් ගැන නෙවෙයි. බලන්න මේ තක්කලි ගහ දිහා අපූර්වට ගෙඩිත් තියෙනවා. හැබැයි හැදිලා තියෙන්නේ බිත්තියේ. තක්කලි ගහ තියෙන්නේ මාලිගාවත්ත මොහමඩ් නජීම් මහත්තයාගේ බිත්තියේ පැත්තක. රුසෙප් පාරුක්ගේ ආරංචියකට කැමරාවට හසු කරගත්තේ ආර්.එම්. සුගත්. වතුර බටෙත් පැත්තක තියෙන නිසා සරුවට වැවෙනවා වගේ නේද? සමහරව ගෙවත්තේ වගා කරලා ඉඩමදි නිසා වහලෙත් වගා කරනවා. දැන් ඉතින් බිත්ති වලත් වගා කරන්න පටන් ගනී දන්නේ නේද? ඒ තරමට උනන්දුවනේ. මේ දවස්වල දකින්න ලැබෙන සුලභ දර්ශනයක්. මේ සුලභ සිදුවීම ඇතුලේ දුර්ලභ සිදුවීමකුත් තියෙනවා. දුර්ලභ සිදුවීම ගැන කියන්න කලින් මේ ටික බලලා ඉන්නකෝ. අම්මයි පැංචයි දෙන්න ලිඳේ වැටුනේ ඊයේ මහරාත්‍රියේ. යකඩ ඇතා ඇවිත් පාර හදන අතරේ අම්මා පැංචාගේ හොඬ වැල කටේ තියාගත්තා. මේ මොකද්ද කරන්නේ? හොඬ වැල කටේ තියාගත්තේ ආදරයට වෙන්න ඇති නේද? මේගොල්ලෝ වැටිලා හිටියේ මීගලෑව පහළගම වගාලින්දකට. කවුරුත් එකතු වෙලා ගොඩ ගන්නටයි ලෑස්තිය. යකඩ ඇතා හාරන අතරේ අම්මා පැංචව හංගගත්තා. ඊට පස්සේ මොකද්ද සිද්ධ වුනේ? ඉතින් ගාන්න මේපා. එන් තමයි හදන්නේ. පස්සට යන්න. කරගේ. ගොඩේන්ට දරන උත්සාහය හිතා ගන්න පුළුවන්නේ. එතකොට පැංචකෝ. මේ ඉන්නේ පැංචා. හරි, තව ටිකයි. වතුර දාන්න. දුවන්න බෑ. එතකොට පැංචා මේ ඉන්නේ පැංචා. පැංචාගේ පුංචි හොඬ වැලට මොකද වෙලා තියෙන්නේ බලන්න. කලබලේට අම්මා පැංචාගේ හොඬ වැල හපලා. ඒක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්ද? නමුත් එහෙම සිද්ධ වුණාය කියනවනේ. පැංචෝ, ඔයා ගැන අපි හැමෝටම දුකයි. දුක හිතෙන කතා නම් බොහොමයි. බලන්න මේ වල්ලාලියා ආහාර ගන්න හැටි. හොඬ වැලක් තියාගෙන මොකටද බිමට නැමිලා කෑම ගන්නෙ? තියුණු ආයුධයකින් කවුදෝ එයාගේ හොඬ වැල කපලා. අපට කිව්වේ අතුල බණ්ඩාර නෙළුම්පත්ගම. මේ දවස්වල පාරවල් ලෙස්සනවා. ඒ හින්දා ගමන පරිස්සමට. බලන්න ලොරිය තියෙන්නේ කොයිද කියලා. පුංචි ගල් පටව ගත්ත ලොරියා. පාරෙන් ඉවතට පැනලා අඩි 75ක් විතර පල්ලමේ තමයි දැන් ලොරිය තියෙන්නේ. ඒකේ වැඩේ එක ගල් කැටයක්වත් බිමට වැටිලා නැහනේ. අතින් අදින තිරින්ග එහෙම නැත්තම් හෑන්ඩ් බ්‍රේක් ඇදිලා නේද? ඒකනේ හාරගෙනම පහලට ඇවිත් තියෙන්නේ. එහෙම නොවුනා නම් කොහේ නවතීද දන්නේ නැහැ. ලෙල්ලෝ පිටියේදී කැමරාවට අසු කරගත්තේ කපිල කුමාර. බඩු පටවන්ට කියාපු වාහනේ. ඔන්න බලන්න බාන හැටි. පහසුවෙන්ම බෑ වෙනව නේද? ස්වයංක්‍රීයව වැඩේ සිද්ධ වෙන හින්දා මහත්යට වැඩි වැඩක් නැහැ. වැඩි වැඩක් නැහැ නේන. ජීදයා. කට්ටිය මෝටර රථයට නැගලා ගමනක් යන්න වගේ. දොරවල් හොඳට වහගන්න
ඔන්න පිටත් වෙන්නයි ලෑස්තිය. හැබැයි මේක එලවගෙන යන වාහනයක් නෙවෙයි, උස්සගෙන යන වාහනයක්. අපේ රටේ සමහරු ළඟ එහෙම වාහන තියෙනවායි කියනවනේ. එහෙම වාහන රටට බොහොම ප්‍රයෝජනවත්. ලබු වෙලක් හරි වට්ටක් වෙලක් හරි ඇරියොත් හොඳ පළදාවක් ගන්න පුළුවන්. මේක නම් උස්සගෙන යන වාහනයක් නෙවෙයි, පදවගෙන යන වාහනයක්. බර වාහන වලින් වැඩ කරන්නටත් හොඳ පුහුණුවක් තියෙන්න ඕනේ. සමහරු නම් කියනවා ලේසි කියලා. හිතන තරම්ම ලේසි නෑ වගේ නේද? හස්ය පිටේ රවුමක් යන්ට ආස හිතුණා. චුටි අයියත් එක්ක මාත් එන්නම් ඈ. අසපස්සේ එල්ලුණු පූසට වෙච්ච දේ. සමහරු මේ දවස්වල එල්ලෙන්ට වැල් හොයනවලු. සමහරුන්ට නම් වැලේ වැල් නැතිලු.